මතක තියාගන්න විශේෂයෙන් කෙල්ලෝ මේ මෙහෙම හිටියට මම දන්නවා උඹලා ගෙවල් වල ඉන්න විදිය. ඔව් ඔව්. ආබේ අම්මා තාත්තා එක්ක හරි ආදරෙන් ලෙන්ගතු ඉන්න දුවලත් ඉන්නවා. කොල්ලොත් එහෙමයි ආ. එහෙමයි ඉන්නවා. ඒ දරුවන්ට අද හදිස්සි වෙන්න ඕන ගෙදර යනකම්. නිකමට හිතලා තියෙනවද අම්මා මැරුණොත් තාත්තා නැති වුණොත් තාත්තා මැරුණොත් මට මොකද වෙන්නේ කියලා? ඔයගලන්ට මොකද වෙන්නේ කියලා හිත නිකන් උපකල්පනයක් කරන්නකෝ. මේවා හිතන්න ඕන. මේවා මේ අසුබ දේවල්, හොඳ නැති දේවල් කියලා ඒ මහා බූරුව තමයි එහෙම කල්පනා කරන්නේ. කොහොමද කියලා දැන් සමහර උන් දැන් මේ මරණයක් ගැන කතා කරන්න කැමති නෑ. ඇක්සිඩන්ට් එකක් ගැන කතා කරන්න. ඒ කියන්නේ උන්ට මේවා වෙන්නේ නෑ. දැන් අපි කතා නොකර හිටියා කියලා නොවී තියෙයි. එහෙම තොත්තනම් වෙන්න එපා ඈ. තොත්ත බබ්බු නම් වෙන්න එපා. එහෙම උන්ගේ බඩන්නේ රටට. නිකන් උපකල්පනය කරන්න අම්මා නැති වුණා කියලා ආරංචියක් Tamanට එනවා කියන්නේ. තමන්ගේ ජීවිතේ අවාසනාවන්තම පණිවිඩය නෙමෙයිද? ඒ අවාසනාව 10 ගුණයකින් වැඩි වෙනවා. එදා එද්දි අම්මලාට වැඳලා අපු නැති උන්ට. මොකද අම්මා තමන්ට උපත දුන්නු, තමන්ට ජීවේ දුන්නු අම්මට අන්තිම ගෞරවයවත් කරලා නැහැ. අන්තිම ගෞරවය කරලා නැහැ. දැන් ඕක සමහරලාට නොහිතා සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හදිස්සියේ මේ වෙන් වෙලා ගිය දෙන්නෙක්. හැබැයි රණ්ඩු වෙලා නැහැ. රණ්ඩු වෙලා අම්මට ගරහලා අම්මට බැනලා නම් ගෙදරින් ඇවිල්ලා තියෙන්නේ. කාලකන්ණී කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මයි පුතේ මේකයි. උඹලා දුක් විඳිනවට උඹලා අම්මලා කැමතිත් නැහැ. උඹලාට අවංකව ආදරය කරන ගුරුවරු කැමතිත් නැහැ. උඹලා දුක් විඳිනවට කැමති නැහැ. ඒ නිසා උඹලාට ගුරුවරයෙක් අවංකව ආදරේ නම් ඒ ගුරුවරයා උඹලාට අවංකවම ආදරේ නම් උඹලාට උපදෙස් දෙන්නේ අම්මලාට තාත්තලාට වඳින්න එපා කියලා නෙමෙයි. අම්මලා තාත්තට වඳින්න ඕනේ නැහැ මම වැඳලත් නැහැ. ඒක අවංකව ආදරය කරන එකේ කටින් පිට වෙන එකක් නෙමෙයි. ඔක දැනෙන්නේ ඔක වුණාම අම්මා තාත්තා ඉන්නකන් දැනෙන්නේ නැහැ. පිස්සුද? ඒ නිසා මගේ පන්තියේ දරුවෝ බලන්න මගේ පන්තියේ දරුවෝ පන්තියේ හැම දවසකම ಗುಣධර්ම අහන්නේ. බයෝ ටිකක් ඉගෙනගෙන ಗುಣ ටිකක් ඉගෙනගෙන යන්නේ. මගේ නමට හරි ගරු කරලා ගෙදරින් එනකොට අම්මව හොයාගෙන ගිහින් වඳින්න ඕන. සමහරට වලං හොද ඉඳී. එතෙන්ට ගිහින් ඇඳුම් වල කුණු ගා ගන්න නැතුව හරිද? අම්මට වැඳලා පුළුවන් නම් ඉඹලා එන්න අම්මව. අම්මලා බලයි යකෝ මේ වැඳපු නැති කර මොකද මේ වෙලා තියෙන්නේ කියලා. සමහරට අහන්නත් ඉඳ තියෙනවා උඹට කීයක්ද ඕන කියලා ෂේප් එකේ. ඔච්චර වඳින්න ඕනේ නැහැ කීයද ඕන? සමහර අම්මලා දන්නවා ඔයගොල්ලන්ගේ ඇටි. කියන අම්මා සල්ලි ඕනේ නැහැ. එදා දිනේසර් පන්ති කේපේ ගහලා මගේ ඇඟ හිරි වටුණා කියලා. හරිද? තාත්තා හොයාගෙන ගිහලා වඳින්න ඕන. ඒ නිසා අම්මා තාත්තා විතරක් නෙමෙයි හැමෝටම දැන් මේ පන්ති වලින් එළියට යනකොට පන්තියෙන් එළියට යනකොට මේ හරි එහෙනම් දැන් හොඳයි ඔක්කොම ලෑස්ති වෙන්න කිව්ව ගමන් ගත්ත කළුව මාරපණ ගියා වගේ ගත්ත අරව ටික පෑන මේසෙ උඩ පොත මේසෙ උඩ ඔක්කොම මේසෙ උඩ පැන්සල් පෙට්ටියයි බෑග් එකයි ගත්තා දිව්වා. මේක අස් කරන රාජපක්ෂ මාමා. රාජපක්ෂ මාමා මේව අස් කරන ඒ මනුස්සයා හැන්දෑවට පෑන් මෙහෙම මේක අරන් එන්නේ. සමහර දවස්වල. මේ ළමයි ගේනවා තියලා යනවා. පිස්සු. ගෙදරින් ගේනවා. තියලා යනවා. ගෙදර ගිහින් බැනුම් අහනවා. අම්මගේ කුඩේ බැරවීම කොහොමද? කුඩේ බැරවීම. සියලු දෙනා ජීවිත කාලේ එකම තවක් කරේ මූණ දෙන දරුණු ගණේ ඛේද වාචකේ. අම්මා විසින් දුන්න කුඩේ බැරි වී ගිහින් ඉවරයි. මැද්ද එනියක් ගහලා මැරුණා නම් හොඳයි Tamanට කියලා හිතෙනවා. ගෙදර ගිහින් අහන්නේ බැනුම් කන්ද මතක් වෙනකොට. මාත් විඳලා තිනවා. කුඩේමනේ බැරි වෙන්නේ කර්මයේ කියන්නේ. වහිනවා. වැස්ස දැකද කුඩේ බැරි වුණානේ. මේ ඒ නිසා මේ ගෙදර යන්න තදියම් වෙන්නේ නැතුව නැගිටලා සිහි කරන්න මේ ගුරුවරයා මට උදේ ඉඳන් ආදරෙන් ඉගෙනුවා. කවදා හරි මම හම්බ කරගෙන කන රස්සාව මට ගන්න මේ ගුරුවරයා මට උදව් කරන්නේ. දැන් උඹලට දැන් හිතන්න තව එකක් තියෙනවා. කවදා හරි මහ පොළොවේ මේ කකුල් දෙකෙන් හිටගෙන කොන්ද කෙලින් තියාගෙන ගුණවත් මිනිහෙක් විදිහට ජීවත් වෙන්න මේ ගුරුවරයා මට උදව් කරලා තියෙනවා. අනේ මගේ ගුරුවරයාට ස්තුති වේවා කියලා හිතලා අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියපල්ලා. සමහරට කවුද දන්නේ ළමයි ඒ ආයුබෝවන් කියන එක දැන් මම නම් උඹලගේ ගුරුවරයා උඹලට මාව හම්බෙන අන්තිම දවසද කියලායි. මම මැරේද කවුද දන්නේ? දැන් ওই වාහනේ යන වේගෙ අපිට පන්ති පරක් වුණාම අයියෙන් යනවා අපි. හොයනක වෙලාවක හැප්පුණොත් තමයි ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් පොසිලයක්වත් හොයාගන්න.
ඒ නිසා අන්තිම වැඳීමද කවුද දන්නේ? ඒ වෙලාවට ඒ ගරු සත්කාරයේ දක්වලා යන්න. දැන් සමහර ළමයි මේ පාරේ හම්බෙනවා. රොබ්බගෙන යනවා. යකෝ මොන වරදක් කළාටද අපි? ගල ගියා බිත්තරයක් හිර වුණා වගේ. එහෙම නැතුව මේ කතා කරලා hina වෙලා මිනිස්සුන්ට hina වෙන්න පුරුදු වෙල්ලකෝ. දැන් සමහර ළමයින්ගේ මේ ඩෙන්ටිටි කාඩ් එහෙම අරගෙන බලපුවාම මේක මහසෝන දැකලා වගේ එකකින් ඉන්නේ. ඩෙන්ටිටි කාඩ් එකේ පින්තූරයට hina වෙන්නේ නැහැ කියන්නේ. ෆෝටෝ එකක් ගන්නකොටවත් ඔය hina වෙන එක හුරු කරන්න. ඒ කියන්නේ මේ හැම වෙලේම hina වෙලා ඉන්න නෙමෙයි. මිනිස්සු බලයි මේක ගංජා ගහලාද කියලා උදේ පාන්දර ඉඳන්. hina වෙලා ප්‍රසන්නව ඉන්න. දෙමව්පියන්ට වඳින්න, වැඳලා නික්ම යන්න, ගුරුවරයාට ආචාර කළ නික්ම යන්න, යාළුවට හොඳින් කතා කරලා යන්න, හැම සමුගැනීමක්ම මතක තියාගන්න ළමයි. සෑම සමුගැනීමක්ම ආදරණීය එකක් කරන්න. සෑම සමුගැනීමක්ම ආදරණීය එකක් කරන්න. ඇයි දන්නවද පුතේ? ඒ නික්ම යන කෙනා සමහර විට නික්ම යන්නේ සදහටම වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි යාට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග. ඇයි? අපි මේ සමුගැනීම ආදරණීය එකක් කරලා ඉවරයි. තමන්ගේ යාළුවා නම් කියන්න පරිස්සම් යමම ජං. සමහරවල් කියනවා යාළුකමට කියනවා හැප්පිලා මැරියතෝ. එහෙම කියන්න එපා. පස්සේ යාළුවා ඇත්තටම මොනවා හරි වුණොත් එහෙම ඔවා වාව ගන්න බෑ ඈ පස්සේ. ඔය වාචාලකමට දෙඩෙව්වා වගේ නෙමෙයි. හරිද? ඒ නිසා මට අරක මතක් වුණ නිසා මම අද තව විශේෂ හේතුවක් නිසා කිව්වේ යම් දරුවෙක් අද මේ කතාව අරගෙන හැදුනොත් මට ඒ ඇති. හරි? දෙමාපියට මැදලා ඉන්න ඕනේ.